ආයිබෝවන් යාළුවෝ හැමදෙනාටම මම අද කියලා දෙන්නම් Whirlpool මැෂින් එකක් කොහොමද රීස්ටාර්ට් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් රීස්ටාර්ට් කරන්න හේතුවක් වෙනවා අපි ඔන් ඔෆ් බටන් එක කන්ටිනියු කරගෙන ඔබ තප්පර 3කට වැඩි ප්‍රෙස් කරන් හිටියොත් සම්පූර්ණ සෙටින්ග්ස් ඕෆ් වෙනවා. එහෙම වුණොත් අනිවාර්යෙන් රීස්ටාර්ට් එකක් කරගන්න ඕනේ. මම කියලා දෙන්නම් මුලින් ඉඳලම කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මේ තියෙන ස්විච් එක වමට එකක් කඩලා ඊළඟට දකුණට නැවත තුනක් කඩලා. තුනක් කඩලා ආපහු වමට එකක් කඩලා ආයෙ එකක් දකුණට කැඩුවාම මේ වගේ ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ නැවත 4යි 2යි 3යි 4යි. හතරවෙනි එක කැඩුණාට පස්සේ ස්පින් කියන එකට ලයිට් එක පත් වෙනවා. ඊට පස්සේ ස්ටාර්ට් බටන් එක පුෂ් කරලා ඉවුවට පස්සේ මේ විදිහට සම්පූර්ණ ලයිට් සෙට් එකම පත් වෙනවා. ඊට පස්සේ විනාඩි 2ක් වගේ කාලයක් මේක මෙහෙම ඔන් වෙලා තියෙනවා. ඔන් වෙලා තිබිලා ඔයාට එතකොට ඇහෙනවා මේක ඇතුලේ තියෙන මෝටර් එක වම් පැත්තට සහ දකුණු පැත්තට කැරගෙන සද්දයක්. කැරකුණාට පස්සේ මේක ටික වෙලාවක් තිබිලා මේ විදිහට සමහර විනාඩි 2ක් විතර වගේ මේ ලයිට් ටික එක දිගට පත් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී කිසිම හේතුවකට දොරවල් අරින්න යන්න එපා, ස්විච් ඕෆ් කරන්න යන්න එපා. පවර් එක ගියොත් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් මේ වෙලාවේදී කිසිම හේතුවකට පවර් ඕෆ් කරන්න එපා. දොරවල් කොහොමද මේ පිටි දොර වහන්න අරින්න කියන්නේ දොර අරින්න කරන්න බෑ. මේක සම්පූර්ණ දොර ලොක් වෙලා තියෙනවා. පවර් ඕෆ් කරන්න යන්න එපා. නැවත මේ ස්විච් මුකුත් ඔබන්න යන්න එපා. මේක මේ විදිහට තියලා ඊට පස්සේ ඔයාලට පේන හැටි මෙතන මේ වම් පැත්තේම තියෙන එක තියාගන්න ඕන. නෝ කියන එකට නෙමෙයි වමට එකක් දාලා. ඒ කියන්නේ කට්ටයක් වම් පැත්තට දාලා තියාගන්න. අනිත් ඒවා සාමාන්‍යයෙන් හොට් වෝටර් අනිත් එකේ තියෙන හොට්ද ටැප් කූල් වෝටර්ද කියන එක. ඊට අමතරව මැද තියෙන බටන් එකට දකුණු පැත්තෙන් තියෙනවා සාමාන්‍යයෙන් මේක හොදන ක්‍රමයක් තියෙන. ඒ කියන්නේ මීඩියම් දෙන්න ඕනද හෙවිද නැත්නම් ලයිට් දෙක නෝමල් විදියට කියන එක. මේ විදියට මේක මෙහෙම කියලා ඊට පස්සේ මෙතන මේ ලයිට් ටික ඔක්කොම ටික ඕෆ් වෙනවා. රතු පාට එක විතරක් පත් වෙලා තියෙනවා. රතු පාට එක විතරක් පත් වෙන බලන්න මෙහෙම තියෙද්දි සාමාන්‍යයෙන් මේක ගොඩක් කලාට විනාඩි 2ක විතර කාලයක් මේක මේ විදිහට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අන්න පේනෝනේ දැන් එක රතු ලයිට් එක විතරයි පත් වෙන්නේ. ඊට පස්සේ මේකට කියලා තිබිලා ටක් ගාලා සද්දයක් ඇහිලා මේකත් ඕෆ් වෙලා යනවා. මම දැකන එකත් ඕෆ් වුණා. ඒ කියන්නේ මේ දැන් මේක මැෂින් එක සම්පූර්ණ රීසෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මේ දොර තියෙනවනේ මේ දොර 6 පාරක් අරින්න වහන්න. උස්සලා පහත් කරන්න 6 වතාවක්. වෙනනම් ගණන් කරගමු 6 වතාවක් මේක උස්සලා පහත් කරන්න. ප්ලග් එක ඕෆ් කරලා টොප් එක ගලවලා තප්පර 3ක් 5ක් අතර කාලයක් ඉඳලා නැවත ප්ලග් එක ගහලා ස්විච් එක දාලා ඔන් කරගෙන ඉස්සරහට වැඩි කරගන්න.